2017 අසමානතා ගාන තියෙනවා. x වර්ගයේ ඍණ 1 විශාලයි හෝ සමානයි මාපාංග x ධනක අසමානතාවයේ සපුරාලන x සියලුම තාත්වික අගයන් සොයන්න කියලා කියනවා. මේකේ ප්‍රස්ථාරයක් අඳින්න කියලා නැහැ. කැමති නම් ප්‍රස්ථාරික ක්‍රමයට යන්නත් පුළුවන් නැත්නම් බීජීය ක්‍රමයට යන්නත් පුළුවන්. ඔයා කැමති විදිහකට යන්න මම මේකේ ක්‍රම දෙකම කියලා දෙන්නම්. කෝකටත් ඔයාලට මොකද ඉස්සරහට ඔක සමහර විට ප්‍රස්ථාරික ක්‍රමයෙන් විතරක් විසඳන්න කියලා එන්නත් පුළුවන් නැත්නම් බීජීය ක්‍රමයෙන් විතරක් විසඳන්න කියලා වගේ එකක් එන්න පුළුවන් එක්සෑම් එකේදී. ඒක නිසා මම ක්‍රම දෙකම මේකෙදි කරලා පෙන්නන්නම්. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම ප්‍රස්ථාරික ක්‍රමය කරමුකෝ. ප්‍රස්ථාරික ක්‍රමය. හරි. එතන මේක මම එකක් ගන්නවා. y1 කියන එක එනවා. x වර්ගයේ ඍණ 1 කියලා ගන්නකො. y1 සමානයි x වර්ගයේ ඍණ 1. එතන මෙන්න මෙයාගේ ප්‍රස්ථාරය අඳින්න ඕනේ. දැන් ඉතින් ඔය වර්ගජ සමීකරණ කියන පාඩමේ වර්ගජ ශිතවල ප්‍රස්ථාර ඇඳීම නැත්නම් ඕලවල් කාලේ ඇඳපු ප්‍රස්ථාර ඒ ටික පොඩ්ඩක් මතක් කරගන්න ඕනේ. මෙතනදී මේ මොකක්ද වෙන්නේ? මෙතනදී අපි සාමාන්‍යයෙන් වර්ග පූර්ණය කරගන්න ඕනේ මුලින්ම වැඩි. මේක වර්ග පූර්ණය කරන්න දෙයක් නැහැ. මෙයාගේ වර්ගයක් වෙනම වෙනවා. x පද මුකුත් නැහැ. ඍණ 1 කියලා නියතේ වෙනම තියෙනවා. එහෙනම් මෙයාගේ අවමගයක් දෙන්නේ. මොකද x වර්ගයේ ඉස්සරහා තියෙන සංගුණකයේ ධනයි නම් මෙතන අවමගයක් දෙන්නේ. කියන ප්‍රස්ථාරය මේ පැත්තට දෙන්නේ. මෙයාගේ අපි කොහොමද අවමගය ගන්නෙ? අවමගය ගන්න මේ වර්ගයේ බිඳුවක් වෙන්න x සමානයි බිඳුවේදී අනේ x සමානයි බිඳුවේදී y සමානයි කියලා. එතකොට ඍණ 1 තමයි මෙයාගේ අවම අගය වෙන්නේ. හරි. එහෙනම් අපි යාව ඇඳලා ඉමු. හරි. ඒ වර්ගජ සිත කතාව පොඩ්ඩක් මතක් කරගන්න. එතකොට වැඩේ හරි. දැන් මම මෙතන මේ කතාව අදිනවා මෙන්න මෙහෙම. y x හරි. එහෙනම් මේ කතාවේදී වෙන වැඩේ තමයි x සමානයි බිඳුවේ y සමානයි ඍණ 1. x සමානයි බිඳුව කියන්නේ මේක y සමානයි ඍණ 1 කියන්නේ මෙන්න මේ වගේ තැනක් නේ. එහෙනම් මෙන්න මේක හරහා තමයි හැරවුම් ලක්ෂය යන්නේ. හැබැයි දැන් මේකෙන් දෙපැත්තෙන් කැපෙන තැන් ටික පොඩ්ඩක් බැලුවොත් වැඩි ලේසියිනේ. අපි බලමු මේ කැපෙන තැන් කොහෙද එන්නේ කියලා. y සමානයි බිඳුව නම් මොකක්ද වෙන්නේ? y සමානයි බිඳුව නම් x වර්ගයේ ඍණ 1 බිඳුවට සමාන නම් x කියන්නේ x සමානයි ධන හෝ ඍණ එකක් නෙන්නේ. එහෙනම් x සමානයි ධන හෝ ඍණ 1. ඒ කියන්නේ x කියන එක කෙනා ධන එකේදී මෙයාව කපාගෙන යනවා. හරි. x සමානයි ඍණ 1 ෙදිත් මෙයාව කපාගෙන යනවා. එහෙනම් ප්‍රස්ථාරයෙන් කොහොමද? මෙන්න මෙහෙම. මෙන්න එහෙම තමයි ආගේ ප්‍රස්ථාරය එන්නේ. හරි. මේ පොඩ්ඩක් ලස්සන තනින්ද මේ බෝඩ් එක නිසා හරි තනිය යනවා. මේක පොඩ්ඩක් මෙහෙම කෙලින්ම එන්න මේක මේ පැත්තට. හරි. හරි. මේ වගේ කියන්නේ ඔක පොඩ්ඩක් ලස්සනට අදින්න ඕනේ. ඔක ලස්සනට ඔයාලා ප්‍රස්ථාරය ඇඳගෙන මේක y සමානයි y1 සමානයි x වර්ගය ඍණ 1 කියන ප්‍රස්ථාරය තමයි මේ. ඒකට ඒක මාපාංක කතාවක් නෙවෙයි. ඔන්න ඊළඟට නම් තියෙන මාපාංක කතාවක්. y2 කියලා අපි ගමු. මාපාංක x ධන 1. ඔක අපි සංඛ්‍යා රේඛාවක් ගහමුකෝ. සංඛ්‍යා රේඛාවක් ගැහුවාම ඔතනින් අපිට අඳුර ගන්න පුළුවන් මේක x ධන 1 කියන එක නා මෙයා බිඳුව කියන x සමානයි ඍණ 1 ෙදිනේ. x සමානයි ඍණ 1 ෙදි බිඳුවක් වුණාම දැන් එන චෙක් කරලා බලන්න. ඍණ 1ට වඩා වැඩි අගයක් ආදේශ නම් මෙතනින් ඉන්නේ ධන උත්තරයක්. එහෙනම් අපි ආ ඒ විදිහටම ගන්නවා. වෙනස් කරන්නේ නැහැ. ඍණ 1කට වඩා අඩු අගයක් ආදේශ නම් මෙයාගෙන් එන්නේ ඍණ උත්තරයක් නේ. ඍණ උත්තරයක්. ඒතර මාපාංකයක් දාලා තියෙන නිසා ධන උත්තරයක් වෙන මොකක්ද කරන්න ඕනේ? එයා ඍණෙන් වැඩි කරන්න ඕනේ. ඍණ x ධන 1. හරි. එහෙනම් ඔන්න ප්‍රස්ථාර දෙක අපිට ගන්න පුළුවන්. මෙයාගේ මේ පැත්ත ප්‍රස්ථාරය එන්නේ y2 සමානයි ඍණ x ඍණ 1. මේ පැත්තෙන් එන y2 සමානයි x ධන 1. හරි. කතාව හරි. දැන් ඉතින් සුළු කරගෙන යන්න තියෙන්නේ. එහෙනම් මෙයා මොකද දෙන්නේ? x සමානයි ඍණ 1 දී y සමානයි බිඳුව නේද? x සමානයි ඍණ 1 දී y සමානයි බිඳුව කියන්නේ හරියට මෙන්න මේ පොයින්ට් එකයි. හරියට මෙන්න මේ පොයින්ට් එකේ ඉඳන් තමයි ඔන්න ඔය කතාව යන්නේ. එහෙනම් ඔතනින් එහා මොකක්ද වෙන්නේ? මෙතනින් එහා යනවා ඍණ x ඍණ 1. හරි. ඍණ x ඍණ 1 කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක් නේද? මෙහෙම මෙතනින් මේ පැත්තට තමයි එන්නේ ප්‍රස්ථාරය y සමානයි ඍණ x ඍණ 1. ඔන්න ඔය තමයි ප්‍රස්ථාරය එන්නේ. හරි. එහෙනම් ඊළඟ අනිත් ප්‍රස්ථාරය කොහොමද එන්නේ? x ධන 1. එහෙනම් මේ පැත්ත ඍණ එකක් නම් මේ පැත්ත ධන එකක් මේ හරියින් වගේ යනවා. එහෙනම් කොහොමද එන්නේ? මෙතනින් එහා පැත්තට තමයි ප්‍රස්ථාරය එන්නේ. හරි. ඔන්න ඔය තමයි එන්නේ. එහෙනම් y2 සමානයි x ධන 1. හරි. රූලක් තියලා ලස්සනට අලින්න එක. හරි. මෙතන ඇදී ගිහිල්ලා කියලා මට තේරෙනවා. ඒ උනාට රූලක් තියලා ලස්සනට අලින්න එක. හරි. කොහොම තමයි ප්‍රස්ථාරය එන්නේ. දැන් මොකද අපෙන් අහන්නේ? අපෙන් අහන කතාව තමයි x වර්ගය ඍණ 1 විශාලයි හෝ සමානයි
x ධන 1 මාපාංකය. හරි. මේ කියන්නේ මොකද්ද? y1 y2ට වඩා විශාල අවස්ථාවනේ යන්නේ. y1 විශාල වෙලා තියෙන කොයි අවස්ථාවෙන්ද? මෙතන ඉඳලා මෙතනට නිකන් බලන y1 තමයි උඩින් තියෙන්නේ. මෙතන ඉඳලා එහා පැත්තට y2 තමයි උඩින් තියෙන්නේ. මෙතන ඉඳලා එහා පැත්තට ආයේ y1 තමයි උඩින් තියෙන්නේ. එහෙනම් මේ කැපෙන තැන් ටික ඕනේ හරි. මේක නම් කැපෙන තැන් ටික ඕනේ නැහැ. කෙලින්ම අපි දන්නවා ඍණ 1යි කියලා. එහෙනම් මෙතනලා මෙතනටම ඕක අපිට ගන්න පුළුවන් x කියන එක කෙනා ඍණ අනන්තයේ සිට ඍණ 1 දක්වා මෙන්න මේක y1 තමයි උඩින් තියෙන සමාන ලකුණ තියෙන නිසා ඍණ 1 කියන එක කෙනා සමානයි කියලා ගන්නත් පුළුවන්. එච්චරද? නෑ. මෙතනින් එහා පැත්තේ y1 නේද උඩින් තියෙන්නේ. මෙන්න මේ y1 උඩින් තියෙන එහෙනම් මේ කැපෙන තැන අපිට හොයාගමු. මේ කැපෙන තැන අපිට හොයාගන්න පුළුවන් මෙයයි සමාන කරනවා. x ධන 1 සමාන කරනවා කාටද? මෙයාගේ ප්‍රස්ථාරයේ x වර්ගයේ ඍණ 1ට. x වර්ගයේ ඍණ 1. එහෙනම් අපි ඔක්කොම එක පැත්තකට ගමුද? බිඳුව සමානයි x වර්ගය ඍණ x ඍණ 2 මේක සුළු කරාම කීයක් එනවද? මේක අපිට එනවා සාධක කැඩුවාම x 2යි 1යි ඍණයි ධනයි කියලා එනවා. එහෙනම් ඔක සුළු කරාම කීයක් එනවද? x සමානයි ඍණ 1 හෝ x සමානයි ඍණ 1 හෝ x සමානයි 2. එහෙනම් x සමානයි ඍණ 1 ඉතින් මෙතන මේ කැපෙන තැන පේනවනේ. ආයි කැපෙන තැන මෙන්න මෙතන 2යි. හරි. අන්න වැඩේ හරි. එහෙනම් දෙකෙන් එහා පැත්තේ නේද ආයි y එක උඩින් තියෙන්නේ. එහෙනම් මෙයා කෙලිම මට ගන්න පුළුවන්. දෙක කියන එක න අයිති කියලා ගන්න පුළුවන්. මොකද සමාන කතාවක් තියෙන නිසා ආයි ධන අනන්තය වෙනකම් මේ කතාව හරි. එහෙනම් මේක තමයි මේ ගානට අදාළව උත්තරේ ගන්න තියෙන ප්‍රස්තාරික ක්‍රමය. හරි. මම මේ ගමම එහෙනම් වීජීය ක්‍රමයටත් යන්නම්. මොකද මේ ගානේ කොහෙවත් වීජීය ක්‍රමයේද සාධක මේ ප්‍රස්තාරික ක්‍රමයේද මුකුත් විශේෂයෙන් කියලා නැති නිසා. හරි. එහෙනම් අපි මෙහෙම ගමු. මම මේකම අනෙක් පැත්තට ගන්නම් දෙවෙනි ක්‍රමයේ විදිහට. හරි. දෙවෙනි ක්‍රමයේ විදිහට මම මෙයාගේ වීජීය ක්‍රමය ගන්නවා. මෙන්න මෙහෙම. හරි. වීජීය ක්‍රමයෙන් කොහොමද කරන්නේ? වීජීය ක්‍රමය තමයි මෙන්න මේක. අපිට දීලා තියෙනවා x වර්ගය ඍණ 1 විශාලයි හෝ සමානයි මාපාංක x ධන 1නේ. මේකේ අපි සලකනවා මෙන්න මෙහෙම. හරි. මේ මාපාංකය දෙකට කැඩෙන්නේ කොයිදද? මේ මාපාංකය දෙකට කැඩෙන්නේ x සමානයි ඍණ 1ේදීනේ. එහෙනම් අපි පොඩි සංඛ්‍යා රේඛාවක් ගහගෙන වැඩි තීරුම් ගමු. මෙයා x සමානයි ඍණ 1ේදී තමයි වැඩි මෙය වෙන්නේ. x සමානයි ඍණ 1. හරි. මෙන්න මෙතන පොයින්ට් එක මම පොඩ්ඩක් තියා ගන්නවා මෙන්න මෙහෙම. හරි. එතනින් එහා පැත්තේ මොකක්ද වෙන්නේ? මෙතනින් මෙහා පැත්තේ වෙන්නේ මෙයාගේ ධනාගයක් වක්‍රය ආදේශ කළ බලනවා. කියන්නේ ඍණ 1කට වඩා වැඩියකයක් ආදේශ කළ බලනවා. මෙයාගේ ඉන්නේ ධන උත්තරයක්. එහෙනම් එයා x ධන 1 විදිහට වගේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මෙයාගේ පල්ලෙහා එක්කෙනෙක් ආදේශ කරා මෙතන ඇතුලෙන් ඍණ උත්තරයක්. මාපාංක අයින් කරන්න නම් එයා ඍණ වලින් වැඩි කරන්න ඕනේ. එතකොට එයාගේ ධන උත්තරය එන්නේ. හරි. එහෙනම් ඔන්න මේ කලාපය සහ මේ කලාපය අපි වෙන වෙනම චෙක් කරනවා. මේ කලාපයට ගන්නකොට ඍණ 1කට වඩා කුඩා කලාප. එහෙනම් එනවා x වර්ගය ඍණ 1 විශාලයි හෝ සමානයි මෙයාගේ ඍණාගය ගන්න ඕනේ ඍණ x ඍණ 1 සුළු කරගෙන x වර්ගය මෙයා මේ පැත්තට ආවම ධන x ඍණ 1 ඍණ 1 කැපිලා යනවානේ. එතන මේක මෙහෙම වෙනවා. කොහොමද එන්නේ? x x ධන 1 විශාලයි හෝ සමානයි බිඳුව. හරිනේ. මම මේක එකපාර ලකුණු කරන්නේ නැතුව මේක වෙනම ලකුණු කරලා අදාළ එක්කෙනා විතරක් මේකේ ලකුණු කරන්න. අනේ x සමානයි බිඳුව වෙනවා x සමානයි ඍණ 1 එනවනේ. එහෙනම් ඒ දෙන්නම සමාන ලකුණක් තියෙනවා සමානයි කියලා ගන්නත් පුළුවන්. දැන් කොහොමද එන්නේ? ඍණ 1කට වඩා කුඩාගයක් ආදේශ නම් කීයක් දෙන්නේ? අපි ඍණ 10ක් වගේ ආදේශ කරමු. මෙයා ඍණ ඍණයි ධන එනවනේ. ඍණ 1යි බිඳුවයි අතර අපි ඍණ 0.5යි කියලා ගමුකෝ. මෙයා ධන උත්තරයක් මෙයා ඍණ උත්තරයක්. ඒතකොට මෙයා ඍණ බිඳුවට වඩා වැඩියකයක් ආදේශ නම් මේ දෙන්නගෙන් මෙන්න ධන උත්තරයක්. ඒතකොට මෙයා ධන. පාඩ කරන්න කියන්නේ බිඳුවට වඩා විශාල ටික. කියන්නේ මෙන්න මේ ටික සහ මෙන්න මේ ටික තමයි පාඩ කරන්න කියලා කියමු. හරි. හැබැයි ඇත්තටම මේ කලාපෙට ගියොත් ඍණ 1කට වඩා කලින් ටික නේද අපිට ගන්න කියලා කිව්වේ. අනේ ඍණ 1කට වඩා කලින් ටිකට අදාළ එක්කෙනා තමයි ගන්න ඕනේ. මේ කතාව ගත්තාම ඍණ 1කට වඩා අඩු ටික අයිති වෙන්නේ මෙතනින් එහා පැත්තේ ටිකනේ. එහෙනම් ඍණ 1කට වඩා කුඩා ටික මෙන්න මෙහෙම අපි පාඩ ගන්නවා. සහ ඍණ 1 දැන් හරියටම මෙතන කලාපේ බෙදෙන තැනනේ ඍණ 1 කියලා කියන්නේ.
එයා පාට කරනවද නැද්ද කියලා මෙතනින් එකපාර ගන්න නැතුව පොඩ්ඩක් මේකට ආදේශ කරලා බලන්න. හරි. අර මේකේ කලාපේ විගුණ තැන තමයි ඍණ එක පොඩ්ඩක් ආදේශ කරලා බලන්න. x සමානයි ඍණක ආදේශවලත් මෙයා බිඳුවක් වෙනවා. x සමානයි ඍණයක මෙතනට ආදේශ කරොත් මෙයා බිඳුවක් වෙනවා. බිඳුව සමානයි බිඳුවකට ගන්න පුළුවන් නේද? වැඩේ හරි. එහෙනම් මෙයා පාට කරන්නත් පුළුවන් අවුලක් නැහැ. හරි. මෙතනින් එහා පැත්තේ කලාව චෙක් කරමුකෝ අපි. x වර්ගය ඍණ 1 විශාලයි හෝ සමානයි මේ පැත්තේ ගන්න මෙයාගේ ධනාංගය x ධන 1. ඔහොම ගත්තාට පස්සේ x වර්ගය ඍණ x ඍණ දෙකක් එනවානේ. විශාලයි හෝ සමානයි බිඳුව. උතනින් එනවා x x 2යි 1යි මෙයා ඍණයි මෙයා ධනයි විශාලයි හෝ සමානයි බිඳුව. මෙයාටත් මම වෙනම සංඛ්‍යා රේඛාවක් ගහලා අරයට උත්තරය දෙන්න. මෙයා එනවා ඍණ 1යි සමානයි කියලා ගන්නත් පුළුවන්. මෙයා එනවා ධන 2යි සමානයි කියලා ගන්නත් පුළුවන්. දැන් පාඩම කරමු බලන්න. ඍණ 1කට වඩා කුඩාගේ ඍණ 10 වගේ ගත්තොත් මේ දෙන්නම ඍණයි. ඍණයි ධන වෙනවා. ඍණ 1යි බිඳුවයි අතර අපිට ගන්න ඍණ 1යි 2යි අතර අපිට ගන්න පුළුවන් බිඳුව වගේ අගයක්. මේක බිඳුවයි මේක ධනාගයක් වෙනවා මේක ඍණාගයක් වෙනවා. එහෙනම් මේක ඍණාගයක් තමයි එන්නේ. දෙකට වඩා වැඩි අගයක් ආදේශ කරාම මෙයක් ධන උත්තරයක් එනවා මෙයක් ධන උත්තරයක් එනවා. එහෙනම් මෙයා ධන. එහෙනම් පාට කරන්න කියන්නේ බිඳුවට වඩා විශාල ටික. මෙයා පාට කරමු. ආයේ මෙයා පාට කරමු. හරි. එහෙනම් උත්තරේ එන්නේ මේ කලාපෙන් මේ කතාවේ උත්තරේ විදියට ගන්න වෙන්නේ. දැන් මේ කලාපය අදාළ කොහොමද ගන්නෙ? ඍණ එකෙන් එහා පැත්ත ටිකනේ ගන්නෙ. ඍණ එකෙන් එහා පැත්ත ටික අදාළ වෙන්නේ දෙකෙන් එහා පැත්ත ටික පාට වෙන එක විතරයි නේද? එහෙනම් මෙතනින් අපිට ගන්න පුළුවන්. දෙකයි එයාගෙන් එහා පැත්ත ටික පාට වෙන දින වැඩේ. හරි. එහෙනම් උත්තරේ කොහොමද එන්නේ? ඔතනින් පාට වෙලා තියෙන එක තමයි උත්තරේ විදියට ගන්න ඕනේ. එහෙනම් ඍණ අනන්තයේ සිට ඍණ 1 දක්වා ඍණ 1 ගන්න පුළුවන්. ආයි 2 ගන්නත් පුළුවන්. 2 සිට ධන අනන්තය දක්වා තමයි උත්තරය යන්නේ. එහෙනම් මේ ගානේ විශේෂයෙන් ප්‍රස්තාරක ක්‍රමයක්ද වීජීය ක්‍රමයක්ද කියලා නෑ. ඒ නිසා ඒ වගේ වෙලාවක ඔයාලා කැමති විදිහකට ගාන හදන්න පුළුවන්. නැත්නම් විශේෂයෙන් වීජීය ක්‍රමයේ කිව්වොත් මේ වගේ අර මාපාංගින් දෙපැත්ත සලකලා උත්තරය ගන්න ඕනේ. ප්‍රස්තාරක ක්‍රමයේ කිව්වොත් ඔයාලා සාමාන්‍යයෙන් දන්නවනේ. ප්‍රස්තාරය ඇඳලා වැඩේ කරගෙන යන්න තියෙනවා. එහෙනම් ඔන්න අපි ක්‍රම දෙකටම 2017 ගාන කතා කරා.